පොරවල් සරණ හැමෝටම මේ ආලමත් ගැලේ වගේ මට පේන්නේ. අලගස්සින්න ප්‍රදේශයේ නායාමකට ලක්වෙලා තියෙන්නේ කොහොමයි කියන්නේ සහනාධාරක් දීලා ඉවරයි කියලා තමයි කිව්වේ. ප්‍රාදේශීය සභාවකට සම්මතේ සහෝදරයෙක් කෙනෙක්මයි කිව්වේ. ඉලි කෙනෙක්. ඉතින් අලට සහනාධාර ලබා ගන්න හැකියාවක් නැළු තිබ්බ කඩවල බඩුත් ඉවරලු. පුළුවන් විදියට මේ කවුරු හරි ඉන්නවනම් මේ වීඩියෝ එක දකින්න කවුරු හරි ඉන්නවනම් මොකද්ද කරන්න පුළුවන් කියලා පුළුවන් තරමින් එයාලට උදව් කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. පූජා පිටි ගෲප් එකේ ගොඩක් කට්ටිය අහලා තිබ්බ මේ ගැන මේ පැත්තේ ප්‍රදේශයේ මොකද තත්ත්වය කියලා. දැන් තමයි මටත් දෙවිය දුන්නා වගේ මේ මල්ලිව කන්ටැක්ට් කරගත්තේ. එයාත් මේ මාරතුගොඩ හරි කොහේ හරි පිටිහිල තමයි සිග්නල් කරන්ට් එක තියෙන තැනකට ගිහලා ෆෝන් එක charge කරලා මේ පාර්ලිමේන්තුවක මහපල්ලියද මේ යාළුවා දැනුම් දීදී යනවා ගෙවල් වලට. යනවා මේ එංගෙන්ට අවදානම් තත්ත්වයේ ඉන්නේ. ඉතින් අර සානාදාර ගොඩක් කට්ටිය අවතන් වෙන ඉන්න මම හිතන්නේ මේ වීඩියෝ එක පේන විදිහට ගොඩක් අවතන් වෙන පූජා පිටිය මේ පූජා පිටිය දෙසේ මම අවදානම් කරපු නාය ගිහිල්ලා තියෙන පොල්ලේ ගොඩක් සාමාන්‍ය සිද්ධ වෙලා වගේ පේන්නේ. ඒ කිසි විස්තරයක් දැනගන්න විදියක් නැහැ. අංකුපුර පූජා පිටිය පාරක් ගහිලා තමයි කියන්නේ මාළේට තෙල් ගහ ගන්නත් විදියක් නැහැ කියලා කියනවා. මේ අංකුව හරි සල්ලි දාන්නම් කියලා එයා එහෙම කරන්නම් කියලා කිව්වා. බලමු දැන් අද කන්ටැක්ට් කරගන්න විදියක් නැහැ. කරන්ට් එකක් නැහැ. සිග්නලුත් නැහැ. ඉතින් හැමෝටම දෙවියන්ගේ පීඨ දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. යම් කිසි දෙයක් මේ ආපදා තත්ත්වය ඉක්මනින් දුර වෙන්න කියලා සියලු දෙවියන්ගේ ඉල්ලනවා. ඉතින් හැමෝම මේ වීඩියෝ බලලා ෂෙයා කරන්න මේ බලන්න මේක ෂෙයා කරන්න බලන්න ෂෙයා කරලා දැනගන්න යවන්න මේක ගොඩක් පවුල් වල ප්‍රතිමන්දක පූජා පිටිය අහලා තිබෙන කියලා පූජා පිටිය පැත්ත වටගොඩ පැත්ත පොළ පිටින්ද බොක්කාවල හැදෙන ඒකත් කොහොමද තත්ත්වය කියලා අංකුඹරන ගොඩම්ම නාය ගිහිල්ලා අලවතු ගොඩක් නාය ගිහිල්ලා ඒ වීඩියෝ නම් දැක්කා අපි. ඉතින් හැමෝටම තෙරුවන් සරණයි. ආලමත් ගැලේ වගේ මට පේන්නේ. ඕ ගා පල්ලි කියන්නේ අර ගොතන එකද? ඈ? ඔව්. ඔව්. පාර්ලිමේන්තුවක මහපල්ලියද? හරි අපි දැන් එතෙන්ට පට්ටි ගිහිල්ලා දෙනවා. මේ වයිකල ඩොක් කරන අරු රෙද්ද ගැටි කරගෙන එන්නේ. ඔෆිස් එක පැත්තේ දැන් එනවා ගෙනගෙන ඔෆිස් එකේ වයින්නේ. කාමරෙද්ද දෙනවා. යන ෂොක් ගන්න. හෙලෝ. ඔව්. අතර කැපෙලා හිර වෙලා තියෙන්නේ. අන්න එක හිර වෙලා තියෙන්නේ. දැක්ක ගාස් මේ කරන්නේ මාතියනේ ගක්ටි කපුනේ ගෙදර ඔය කට්ටියද ඉන්නේ? උඩ ගෙදර ඔය කට්ටියද? උඩ ගෙදර. පොඩක් අවදානමෙන් ඉන්න චුට්ටක් අයින් වෙන්න වැස් වෙනවා. අයින් වෙලා ඉන්න පොඩ්ඩකට ඈ. ඊට පස්සේ පොඩක්
අඩු කරනකම් අර උත්තර කරලා